ඔබේ ගෙදර දකින සාමාන්‍ය පූසෙක් ලෝකයේ අනිත් රටවල බළලුන්ගෙන් වෙනස් වූ ශ්‍රී ලංකාවටම සම්බන්ධ අනන්‍ය පරපුරක නියෝජිතයෙක් විය හැකි බව ඔබ දන්නවද? තවත් පුදුම කාරණයක්. අද සිලෝන් කැට් ලෙස ලෝකේ පුරා හඳුන්වන මේ බලල් පරපුර විදේශයකදී සංවිධානාත්මකව හඳුනාගෙන එහි අභිජනන ප්‍රමිතියක් පවා සකස් කරගෙන තියෙනවා. එහෙමනම් අපේ ගම්වල නිදහසේ ඇවිදපු සාමාන්‍ය පූසා කොහොමද යුරෝපයේ පිළිගත් සිලෝන් කැට් බවට පත් උනේ? මේ ශ්‍රී ලංකාවේ අපටත් අඩුවෙන් හඳුනාගෙන ඇති අපේම බලල් උරුමේ කතාව. බලලා කියන්නේ මිනිසා සමග දීර්ඝ කාලයක් ජීවත් වූ සත්වෙක්. විද්‍යාත්මක වර්ගීකරණයේදී බලලුන් මැමේලියා හෙවත් ක්ෂීරපායින්ටත් කානිවරස් ගෝත්‍රයටත් පෙලිඩේ හෙවත් බලල් කුලයටත් අයිති වෙනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවිකව හමුවන වල් බලල් විශේෂ 4ක් ගැන සඳහන් වෙනවා. ඒ අතර විශාලතමයා වන්නේ අපේ රටට ආවේනික ශ්‍රී ලංකා දිවියා, ශ්‍රී ලංකන් ලෙපර්ඩ්. ඊට අමතරව හඳුන් දිවියා, මලබාර් වල් බලලා ලෙස හඳුන්වන විශේෂය සහ කොළ දිවියා වැනි කුඩා වල් බලල් විශේෂත් අපේ වනාන්තරවල ජීවත් වෙනවා. නමුත් අද අපේ කතාව ඔවුන් ගැන නෙවෙයි. අපේ ගෙවල් ගම්මාන සහ නගර වටා මිනිසා සමග ජීවත් වන සිලෝන් කැට් ගැනයි. සිලෝන් කැට් හෙවත් සිලෝනීස් කියන්නේ ශ්‍රී ලංකාව සමග ඓතිහාසිකව සම්බන්ධ වූ දේශීය බලල් පරපුරක්. මෙය සාමාන්‍යයෙන් මිනිසා විසින් නවීන ආකාරයට නිර්මාණය කළ පෙඩිග්‍රී බ්‍රීඩ් එකකට වඩා ශ්‍රී ලංකාවේ දේශීය බලල් ගහණයෙන් ස්වභාවික වර්ධනය වූ ලෑන්ඩ් රේස් එකක් ලෙස පැහැදිලි කිරීම වඩාත් නිවැරදියි. එහිදී එක් වැදගත් කරුණක් මතක් කරන්න ඕන. කලවම් නො වූ ජාන කියන වචනය ජනප්‍රියව භාවිතා වුණත් විද්‍යාත්මකව සිලෝන් කැට් සම්පූර්ණයෙන්ම වෙනත් බලල් ජාන වලින් වෙන් වූ 100% පියෝ පරපුරක් බව තහවුරු කරලා නැහැ. එහෙත් දිගු කාලයක් ශ්‍රී ලංකාවේ ස්වභාවිකව පැවති දේශීය බලල් ගහණයට අනන්‍ය පෙනුමක් සහ ලක්ෂණ ලැබීමයි මෙහි වැදගත්කම. ශ්‍රී ලංකාව දූපතක් වීමත් දිගු කාලයක් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීමත් මේ දේශීය ලක්ෂණ වලට බලපෑ සාධක වෙන්න පුළුවන්. 1980 දශකයේදී මේ කතාවට විශේෂ හැරවුම් ලක්ෂයක් ලැබෙනවා. ඉතාලි ජාතික පශු වෛද්‍යවරයෙකු සහ බලල්ලෝලියෙකු වූ ඩොක්ටර් පවුලෝ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී සාමාන්‍ය සංචාරක මාර්ගවලින් ඔබ්බට ගොස් ගම්මාන සහ ගෘහාශ්‍රිත පරිසර නිරීක්ෂණය කළ බව සඳහන් වෙනවා. එහිදී ඔහු දුටුවේ ශ්‍රී ලංකාවේ මිනිසුන් සමග නිදහසේ ජීවත් වූ විශේෂ පෙනුමක් සහ හැසිරීම් රටාවක් සහිත බලලුන්. ඔහු මේ බලලුන් කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ඉතාලියට රැගෙන යාමට කටයුතු කළා. ඒ සඳහා කොළඹ සත්වෝද්‍යානයේ නිලධාරීන්ගේ සහයත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගත් ලබාගෙන තිබූ බව සඳහන් වෙනවා. 1984 දී ඉතාලියට රැගෙන ගිය මෙම බලලුන් අතර තිසා, සෙරන්ඩි, තරංගා සහ අරලියා යන නම් සඳහන් වෙනවා. එතැන් සිට ශ්‍රී ලංකාවේ ගම්මානවල සිටි පූසන්ගේ කතාව යුරෝපයට ගමන් කළා. පුදුමයට කරුණක් වන්නේ ඉතාලියට ගෙන ගිය බලලුන් එහි දේශගුණයට හොඳින් අනුවර්තනය වීමයි. ඉන්පසු සිලෝන් කැට් පිළිබඳව උනන්දුව වැඩි වුණා. 1984 දී සිලෝන් කැට් ලවර්ස් ක්ලබ් ආරම්භ වූ අතර 1988 දී අභිජනන ප්‍රමිතියක් සකස් කළ බව වාර්තා වෙනවා. එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවෙන් ගෙන ආ දේශීය බලලුන්ගේ පෙනුම සහ ලක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාමයි. විශේෂයෙන්ම වෙනත් අභිජනන සමග අධික ලෙස මිශ්‍ර නොකර ශ්‍රී ලංකා දේශීය පරපුරෙන් පැවතෙන බලලුන් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු වුණා. එය එක් අර්ථයකින් අපේ දේශීය බලල් පරපුරක් විදේශයකදී සංවර්ධනාත්මකව සංරක්ෂණය කිරීමේ උත්සාහයක්. සිලෝන් කැට් හඳුනාගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ සිහින් නමුත් ශක්තිමත් මාංශපේශි සහිත සිරුරක් තමයි ඔවුන්ට තියෙන්නේ. පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැණු සතුන්ට වඩා විශාලයි. ඒ වගේම ඔවුන්ගේ පසුපස් කකුල් ඉදිරිපස් කකුල් වලට වඩා තරමක් දිගු වීම නිසා ඉතා කඩිසරව පැනීමටත් වේගයෙන් ගොදුරක් පසු කර යාමටත් හැකියාව ඔවුන්ට තියෙනවා. වැඩිහිටි සතුන්ගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3-6 අතර පරාසයක තිබිය හැකි අතර ඔවුන්ගේ උස සෙන්ටිමීටර් 30-35 පමණ විය හැකියි. නමුත් ඔවුන්ගේ විශේෂත්වය පෙනුමෙන් පමණක් අවසන් වන්නේ නැහැ. සිලෝන් කැට් ගැන කතා කරන විට වඩාත්ම සිත්ගන්නා ලක්ෂණයක් වන්නේ නළලේ ඇති එම් හැඩයට සමාන සලකුණ. මෙය ඇතැම් විට නාගයා ලෙස ජනප්‍රියව හැඳින්වෙනවා. පැරණි සංස්කෘතික විශ්වාස සමග මේ සලකුණ බුදුදහමේ මුචලින්ද නාරජු සමග සම්බන්ධතා ඇති බව සඳහන් වෙනවා. එහෙත් මේවා සංස්කෘතික අර්ථකථන බවත් විද්‍යාත්මකව එම සලකුණට විශේෂ අධ්‍යාත්මික බලයක් ඇති බවට සාක්ෂි නොමැති බවත් පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න පුළුවන්. වර්ණ රටා සම්බන්ධයෙන්ද සිලෝන් කැට් අතර විවිධ ස්වභාවික රටා දක්නට ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කර හඳුන්වන බෙන්තොට රටාව සහ රන්වන් දුඟුරු පැහැති රටාව විශේෂයෙන්ම සඳහන් වෙනවා. සිලෝන් කැට්ගේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ හැසිරීම.
ඔවුන් සාමාන්‍යයෙන් සෙල්ලක්කාර, ක්‍රියාශීලී සහ මිනිසුන් සමග හොඳින් සම්බන්ධ විය හැකි බලලුන් ලෙස විස්තර වෙනවා. නිවසේ වෙනත් සතුන් සමගත් හොඳින් අනුවර්තනය වීමට හැකියාවක් තිබෙනවා. ඔවුන්ට ආදරය අවධානය සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දීම වැදගත්. ශ්‍රී ලංකාවේ දේශීය බලල් ගහණය අද විදේශීය අභිජනන සමග මිශ්‍ර වීමේ අවදානමකට මුහුණ දීලා තියෙනවා. විදේශීය පෙටිග්‍රී බලලුන් සුරතල් සතුන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග දේශීය බලලුන් සමග අහඹු අභිජනනය සිදුවිය හැකි. එය වැළැක්වීම සඳහා දේශීය බලලුන් පිළිබඳව නිසි ලේඛනගත කිරීම, වගකීම් සහිත අභිජනනය සහ සත්ත්ව සුබසාධනය පිළිබඳ දැනුවත් කිරීම වැදගත්. ඒ වගේම දේශීය බලලා පිරිසිදුයි, විදේශීය බලලා අපිරිසිදුයි වැනි සරල අදහසකට මේ කතාව සීමා කළ යුතු නැහැ. අපේ අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාවේ දේශීය බලල් ජාන විවිධත්වය සහ අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන ඒවා වගකීමෙන් සංරක්ෂණය කිරීමයි. වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ ගම්මානයක නිවසක් අසලින් නිහඬව ඇවිද ගිය පූසෙක් ගැන කිසිවෙක් විශේෂයෙන් සිතන්නට නැති වෙන්න ඇති. නමුත් ඒ පූසාගේ පෙනුම, හැසිරීම සහ පරම්පරාගත ලක්ෂණ කිලෝමීටර් දහස් ගණනක් ඈත ඉතාලියට ගොස් ලෝකයේ බලල් ලෝලීන්ගේ අවධානයට ලක් වුණා. අද අපි ගෙදර දකින්න සරල දේශීය පූසා ඇත්තටම ශ්‍රී ලංකාවේ සත්ත්ව උරුමේ කොටසක්. ඒ නිසා ඊළඟ වතාවේ ඔබේ ගෙවත්තේ නිහඬව ඇවිද යන ඒ දේශීය පූසා දෙස බලන විට මේ සාමාන්‍ය පූසෙක් විතරයි කියලා හිතන්න එපා. සමහර විට ඔබ ඉදිරියේ සිටින්නේ අපේම දිවයිනේ පරම්පරා ගණනාවක් පුරා හැඩ ගැසුණු ලෝකයේ දක්වා ගිය දේශීය බලල් උරුමයක නියෝජිතයෙක්.